අපූර්ව වමත් පිටිකනවා මේ වකවානුව තුළ පන්දු යවන ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම වැජබෙන මිලින ප්‍රේෂාන් ඉදිරියේ ප්‍රථම පන්දු පිළිකාඩට. පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් එවරියම කරා දෙවන පන්දුව ක්‍රියාත්මක කරන්නට. කෙටි පන්දුවක් ලබා දුන්නේ ඉස්කාකට පාරකට සමාන පාරක් කෙල කරන ස්ථානගත කිරීම ඉතාමත් හොඳින් කවි දුරේෂ්ගේ පන්දුව මේ දැන් හතර සීමාව ආසන්නයට ගමන් කරන හතරසීමාව ආසන්නයේදී පන්දුව නතර වී තිබෙන හැඩයි මේ තන පිටුළු සහිත ක්‍රෝඩා පිටිය තුළ හතරසීමාව ආසන්නයේදී පන්දුව නතර වී තිබෙනවා. ඒ අතරමාරේ පිටිකරුවන් දෙදෙනා පාස්සියම ලකුණු 3ක් කරා ප්‍රතිමාරු කරගෙන තිබෙනවා. එම ලකුණු 3 කවිදු ඉරෝෂ්ට ඔහුගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව. ගෙවි දශකයේ අපූර්ව දශකම් දැක්වූ තිලන සමරතුංග හරවා පාරකට උත්සාහ කරන සාර්ථක වන්නේ නැහැ. හුක් පහර පුල් පහර පිළිබඳ විශේෂඥ පිටිකරුවෙක් තිලන සමරතුංග නමුත් සූදානම්. මිලක පන්දුව පිළිගන්න පහරක් කෙල කරනවා ලකුණු 6යි. පෙර අවස්ථාවේදීත් මේ කාරණේ මා සඳහන් කරනවා තිලින සමරතුංග මේ පුල් පහරට සෑහෙන ලොල් කරන ක්‍රඩකෙක් ප්‍රේක්ෂකෙනි ධනුෂ්ක සම්පත් මිලින ප්‍රේෂාන් දෙස ඇඟිල්ල දිගු කරමින් සඳහන් කරනවා මිලින මේ ඔබ සිදු කරන්නේ කුමක්ද සමරතුංග වැනි පිටිකරුවෙකුට මෙවන් කෙටි පන්දු ඔබ වැනි පන්දවන්නෙකුගේ මා කිසිසේත්ම අනුමත නොකරන වගේ ඔහුට ප්‍රකාශ කරන්නට ඇති යනවා ඕවර් ද විකට් ආකාරයේ. කෙටි පන්දුවක් ලබා දුන්නේ ඉවරත් පායිනට බරව ධනුෂ්ක සම්පත්තත් එකවර පන්දුව රැක ගැනීමට අවකාශයක් ලැබෙන්නේ නැහැ. ඒ අතර වාරයේදී ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්න අතිරේක ලකුණක් ඇටියට ඒ ලකුණ එකතු වද්දී වයිට් පන්දු සුපුරුදු රිද්මය වෙනස් වී තිබෙන හැඩක් පෙන්නුම් කරනවා. වේගය වැඩි කරමින් යොමු කළ පන්දුව එවර හොඳ පන්දුවක් ඉල්ලීමක් කරා මිලින ප්‍රේෂාන්. නමුත් කඩු රකින්න ක්‍රීඩකයා දරන තරම පන්දු දෙකක් උට මගහැරී ගියා පෙර. අවස්ථාව තුළ දෙවර පසුපස පාදයට පැමිණ පහරකට උත්සාහ කරනවා බලමු ඉල්ලීමක් කරනවා. උඩ පන්දුවක් රැක ගත් වගේ දැවි යන පිටිකරුවෙකු ලෙස හඳුනා ගන්නවා. මෙවර පිටේ කෙළවරක දැවටුණු පන්දුව ධනුෂ්ක සම්පත් විශිෂ්ට ගණයේ උඩ පන්දුවක් එවර රැක ගන්නවා. බලමු ඔබට පුනරුත්පන්නයක් දැක බලාගෙන ඔබට හැකිනම් ලංකා සොබෝල් ලයිව් ඔස්සේ පැහැදිලිව පෙනෙවි ධනුෂ්ක සම්පත් බිම වැතිරෙමින් උඩ පන්දුව රැක ගන්නවා. සම්පත් දන්නවා මේ මොහොතේදී මේ වකවානුව තුළ මේ යොමුන් පිටිකරුවා සයින් හොඳින් ලකුණු අතර සිටිනවා. ඉස්සල් ලබා දෙන සෑම අවස්ථාවකම උපරිම ප්‍රයෝජන ලබා ගත යුතු වගේ පිටේ කෙළවරක දැවටුණු පන්දුව උඩ පන්දුවක් ලෙස රැක ගන්නවා. ප්‍රථම පන්දුවාරේ නිමයි. ප්‍රථම පන්දුවාරයේ අවසන් වන විට පන්දු රකින්න පානදුරේ සුපර් පැෂන් ප්‍රොඩික්ට්යන්ට එරෙහිව විනස් බොලොඤ්ඤා කණ්ඩායම ලකුණු 11යි මෙවන විට එක කඩු ලබ්ධ වැටි. ඉදිරි පන්දුවක් යොමු කරන්නට. පිටින්නට තරමක් ඈතින් පන්දු ඉවර. නිදැල්ලේ ඇරියා තිලන සමරතුංග වයිට් පන්දුවක් අතිරේක ලකුණක් ලකුණු සටහනට එකතු වෙලා පැහැදිලිවම වයිට් පාල් වෙන තත්ත්වයක් තිබෙනවා. දැන් සූදානම්. සමරතුංග විශාල පහරකට ඉවර වෑයම් කරේ ඉවර හොඳ පන්දුවක් අවුට්සිම් පන්දුවකට සමාන පන්දුවක් සම්පූර්ණයෙන්ම සමරතුංග පරාජයට පත් කරා තනති සූදානම්. ඕවර් ද විකට් ආකාරයේ ඉස්සර පස් කරමින් නෙවුණු පන්දුව ඉවර වයිට් පන්දුවක් ඈත වැඩි පිටින්. ඔබට පෙන්වන්න ඇති මේ පන්දවන පන්දියවදී පියවර 4ක් 5ක් පමණයි භාවිත කරන්නේ. ඒතරම් වැඩි පියවර ප්‍රමාණයක් භාවිත කරනවා සංජුකාන්ත් පන්දියවදී සෑහෙන විකට් ආසන්නයේ සිටයි පන්දියවන්නේ. නමුත් ඔහුට පියවර 4ක් 5ක් තුලදී සෑහෙන වේගයෙන් පන්දියයි මේ හැකියාව තිබෙනවා. විශේෂම අවුට්සිම් පන්දුව යමතුංග ඉදිරියේ පන්දුවක් යොමු කරන්නට. ද පන්දුවක් ඉවර ආරක්ෂාකාරී පහරක් කෙල කරනවා. පන්දු පහර එල්ලවනවා මිඩ් ඔෆ් කලාපයේ දිසට. පහසුවෙන් එක ලකුණක් කලාපයට මාරු කර ගන්නවා. මෙවර පන්දු යවන්නට රෙස්පෙක්ට් කරා තිලන සමර්ථක හොඳ පාරක් කෙල කරනවා. මෙවරත් යලින් පන්දු පහර එල්ල කරන්නේ බලමු අතර වාරයේ පස්සේ මේක ලකුණක් කලාපයට මාරු කර ගන්නවා. හමිඩ් පන්දුව පිස්සුපත දිව ගියත් නතර කර ගැනීමට හැකියාවක් නැහැ. ලකුණු 4යි. එම ලකුණු 4 සමගම දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 18ක් ගන්න තිබෙනවා. විනස් බොලොඤ්ඤා කණ්ඩායමේ පන්දුවාරයක පන්දු 3ක් අවසන් වදී පන්දුවාර 4ක් ක්‍රියාත්මක කරනවා. මේ තරගමාලාවේ ඊයේ උදෑසන සිටම සුරංග මුතුනායක මහතා ඇතුළු තරග සංවිධායකයන් හරි අපූර්වට මේ තරගමාලාවේ සංවිධානය කළා. කාලයේ කළමනාකරණය කිරීම රොද පන්දුවාගේ ලෝ බවුන්ස් එකක් තිබුණේ. පන්දුවේ මේ තනතිරුවේ ඊයේ දිනේ සිටම මේ ලෝ බවුන්ස් එක පැහැදිලිව පෙනෙන්න තිබුණා. නැවතත් සූදානම් වනවා අවදි විකට් ආකාරී. ඉස්කාරවරයා පාස් කරමින් යමු කරන පන්දුවයි තමත් හොඳ පන්දුවක් යලිත් අස පහරක් කෙල කරනවා. බෙවර ආකර්ෂණීය ඔන්රයි පහරක් කෙල කරනවා. ලෝනන් කලාපයට ඉහළින් ලකුණු 6යි. තමාගේ පිත්තේ සුමටම පූර්ණ මොහොනත රෂීඩ් දෙවර පන්දු පහරට භාවිත කරලා තරමක් ලකුණු ලබා ගැනීමේ වේගය විනස් බොලොඤ්ඤා කණ්ඩායමේ අඩු වෙමින් තිබූ මොහොතක රෂීඩ් අවශ්‍යතම මොහොතේදී මේ ඔන්රයි පහර එල්ල කරා. ඔහුත් වී කොටසේ පහරවල් ඉතාමත් හොඳින් එල්ල කරන ක්‍රීඩකයෙක්. ඔන්රයි ඕබ්රයි පහරවල් ඉතාමත් හොඳින් එල්ල කරන ක්‍රීඩකයෙක්. ඉදිරි පාදයේ ආසන්නයේ පන්දුව පතිත වුණාට පසුව මේ ඩ්‍රයිව් පහර හරි අපූර්ව ක්‍රිකට් ක්‍රීඩාවක නෙනතුන අපූර්ව ක්‍රීඩකයා මොහමඩ් හමීඩ් දිවෙනවා පන්දුවක් යොමු කරන්නට. පාරක් කෙල කරනවා. බෙවර ආකර්ෂණීය ඕබ්‍රයි පාරක් කෙල කළේ. එය නතර කර ගැනීමට හැකියාවක් නැහැ. මේ සැහැල්ලු පන්දුවේ අපූර්ව චිත්‍ර
අඳින දකුණත් පිටිකනවා තිලින සමරතුංග කල්යල් මැනීමේ විශේෂඥයාගේ අපූර්ව ඔබ්‍රයි පහරක් කෙල්ල කරලා ලකුණු 6යි. එම ලකුණු 6 සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 30 දක්වා ඉහළ නැංගී තිබෙනවා. තක්කෙට මෙල්ල කළ පන්දු පාරක් ඔබ දකින්නට ඇති. පොතේ තිබෙන පහනවල් ඒ විදියට මෙල්ල කරන පිටිකනවා මොහමඩ් හමීඩ් ඉදිරියේ ආකර්ෂණීය පන්දු පාරක් කෙල්ල කළා. දැන් සූදානම් වනවා සමරතුංග තුන්වන පන්දු ආරේ දෙවන පන්දුව පිළිගන්නට. කෙටි පන්දුවක් ලැබුණේ හරවා පුල් කිරීමක් කරනවා. බලමු ලකුණු 6ක්ද. ලකුණු 6යි නතර කර ගැනීමට අවකාශයක් ලැබෙන්නේ නැහැ. ගියේ සන්ධ්‍යා භාගයේදී තංගල්ල මහජන ක්‍රීඩා පිටියේදී අත්තිදී අමිහිරි අත්දැකීමට වාඩුව ගන්නටද මේ වෑයම් කරන්නේ වීනස් බොලොඤ්ඤා ක්‍රඩකයන්. දැන් ඔවුන්ගේ පිටිකණුවන් දෙමින් විශාල ලකුණු සටහනක් නිර්මාණය කරමින් තිබෙන හැඩයි ලකුණු 36යි වීනස් බොලොඤ්ඤා කණ්ඩායම පන්දුවාර දෙකකුත් පන්දු දෙකක් අවසන් වෙනකොට ඊයේ සන්ධ්‍යා භාගය තුළ අපූර්ව පන්දුවාරයක් යොමු කළ මොහමඩ් හමීඩ් සුපර් පැෂන් ජයග්‍රහණයට පාර කැපූ මොහමඩ් හමීඩ්ට පැය 24කටත් මත්තෙන් මුණ ගැසිද්දී තිලින සමරතුංග මේ තරබටුවක් සිදු කරමින් තිබෙනවා. දැන් හමීඩ් සූදානම් වෙනවා ලෙෆ්ට් ආම් රවුන්ඩ් විකට් ආකාරයෙන් පැමිණ ඊළඟ පන්දු යොමු කරන්නට. පියවරක් ඉදිරියට පැන්නා ඉවර තරමක් අවිනිශ්චිත පන්දු පහරක් එල්ල කෙරේ තිලින සමරතුංග තරමක ඉන්සයිඩ් අවුට් පහරකට සමාන විනිශ්චයකාරවරයා පසු කරමින් ලෙෆ්ට් ආම් රවුන්ඩ් විකට් ආකාරයෙන් පැමිණ පන්දුවක් යොමු කරන්නට. ලෝපල්ටස් පන්දුවක් පහරක් එල්ල කරනවා. රාශියේදී යලින්මයි පන්දු පහර මිලින ප්‍රේෂාන් ප්‍රබල උත්සාහයක පන්දුව නතර කර ගන්නට නමුත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලකුණු 6යි. එම ලකුණු 6 සමගම දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 43 දක්වා ඉහළ නැංවී තිබෙනවා. වීනස් බොලොඤ්ඤා කණ්ඩායමේ කවුරු විරෝධී ලස්සන දැවි ගියත් තිලින සමරතුංග සමග එකතුව රෂීඩ් මේ ඉනිම හරි අපූර්වට දැන් ගොඩනගවා ගනිමින් තිබෙන්නේ. මිනිත්තු 11ක තප්පර 30ක් මේ වන විට ගත වී තිබෙදී. දිවෙනවා මොහමඩ් හමීඩ් ඊළඟ පන්දු යොමු කරන්නට. හොඳ පන්දුවක්. එවන හොඳ පන්දුවක් පෙර පන්දු සියල්ලටම වඩා තමත් හොඳ පන්දුවක් යුගයක් පෝෂණය කළා වනවා රෂීඩ් ඉදිරියේ ඊළඟ පන්දුව යොමු කරන්නට. පාරක් කෙල කරන මෙවර ලොන් ඔෆ් කළා බෙදෙසට පන්දු පාර එල කරන්නේ මිලින ප්‍රේෂාන් පන්දුව නතර කර ගනිද්දී පාස්සියම එක ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. පන්දුව ඉස්රායිල් කෙන්ඩකට ලබා දුන්නා. ඒ වන විට තිලින සමරතුංග හරියට 40 සීමාව ආසන්නයේ පන්දු රකින්න රඳවාගෙන යමු කළ ප්‍රථම පන්දුව වයිට් පන්දුවක් අතිරේක ලකුණ සමන් ඔබ දන්නවා අර්ධ කබකාරී ඉරියව්වකින් පන්දු යවද්දී පන්දුවේ පසු ඒ කාරණය මතක් කරන අයවර හොඳ පන්දුවක් අල්ෆාන්ගේ ඉතාමත් හොඳ දෝලනයක් සහිත පන්දුවක් යමු කරලා ලකුණක් ලබා ගැනීමට අවකාශයක් නැහැ. දිවනවා අවුද විකට් ආකාරයෙන් ඊළඟ පන්දු යමු කරන්න එවරත් හොඳ පන්දුවක් රාෂීඩ් සම්පූර්ණයෙන්ම පාලනය කළා. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. පාද චලනයේ සියුම් අඩුවක් තිබුණත් නැහැ. ලකුණු 45ම නතර වී තිබෙනවා. ලෝපොල්ටස් පන්දුවක් ලබා දුන්නේ මෙවර ලොන් ඔෆ් කළා පෙදෙසට උඩ පන්දුව පන්දු රකින්න දෙදෙනෙකු පැමිණියා. early call වේලස්සන කතා කිරීම හොඳින් තිබුණේ නැහැ පන්දු රකින්න දෙදෙනා අතර. නමුත් අවසානයේදී උඩ පන්දුව රැකගත්තා. කඩුල්ලක අහිමි වී යාමක බැටගේ හාමිඩුත් පැමිණියා. ලොන් ඔන් කළා පෙදෙසට ලොන් ඔෆ් කළා පෙදෙස ඉට්ස් මයි කැච් එක මගේ උඩ පන්දුවේයි ප්‍රකාශ කරනවා තිටුවෙත් නැහැ. නමුත් වාසනාවකට අනතුරක් සිදු නොවුණා. දැන් මිනිත්තු 15 අවස්ථාවක් වී තිබෙන්නේ. අනුව මෙතෙන් සිට යාර 15 කොටසට පන්දුව ක්‍රියාත්මක කරන විට මිනිත්තු 15 අවසන් වී තිබෙන වග තමයි සඳහන් කරන්නේ. අනුව යාර 15 කොටසට පන්දු රකින්න සිව් දෙනෙකු දැන් රඳවා ගත යුතුයි. හරියටම පන්දුව ක්‍රියාත්මක කරද්දී දක්ෂතා අපූර්වට සුමට කරගත්තා. සූදානම් ඊළඟ පන්දුව පිළිගන්නට හොඳ පන්දුවක් ඉවර. පාදයේ පන්දුව දැවටුණා විය යුතුයි. බොහෝ දුරට බලමු සඳු නෙට්ටිආරච්චි විශ්කන්තුමාගේ තීරණය පිටේ දැවටි නැහැ. පාදයේ තමයි දැවටි තිබෙන. අතිරේක ලකුණක් ලකුණු ස්ථාන එකතු වුණා. එම ලකුණ සමග දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 46 දක්වා ඉහළ නැගී තිබෙනවා. පන්දුවර තුනකුත් පන්දු හතරක් අවසන් වද්දී ලකුණු 46යි කඩලු දෙකක් විද වැටි තිලින සමරතුංග සූදානම් වෙනවා පස්වන පන්දුව පිළිගන්නට. පාරක් කෙල්ල කිරීමට වෑයම් කළේ සමරතුංග පරෙමින් පන්දුව කඩලු රකින්න වෙත ඉතාමත් හොඳ පන්දුවක් ගල්පාන් යමු කිරීමට අවකාශයක් නැහැ. රකෙටි පන්දුවක් ලැබුණේ අරවා පුල් කිරීමක් සිදු කරනවා. ස්ථානගත කිරීම සාර්ථකයි. ලකුණු 4යි නතර කර ගැනීමට අවකාශයක් ලැබෙන්නේ නැහැ. අනුව පන්දු 24ක ඉනිම අවසන් වද්දී ලකුණු 50ක් ලබා ගත්තා වීනස් බොලොඤ්ඤා කණ්ඩායමේ පන්දු වාරයකට 12.5 බිඳුවක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් සහිතව කඩලු දෙකක් බිඳ වැටි. දැන් පානදුර සුපර් පැෂන් පන්දු වාරයකට
ලකුණු 13කට ආසන්න දල වේගයක් රඳවා ගත යුතුයි. මේ තරගයේ ජයග්‍රහණය කරන්න පන්දු වාර 4ක් තුලදී ලකුණු 51ක් ලබා ගත යුතුයි. මම විශ්වාස කරන්නේ ප්‍රථම ඉනිම අවසන් වන විට මේ තරගයේ 50-50 තැනක සමබර තැනකයි නතර වුණේ. අනාවේකයක් තියන්නට බැරිම තැනක තරගයේ නතර වුණා. මොකද මේ කණ්ඩායම් දෙක එකිනෙකා මුණ ගැසිද්දී බොහෝ තැන්වල අනාවේක ප්‍රකාශ කරන්න බෑ. අවසන් මොහොතේම තරගයේ සෑහෙන සමබර තැනක තිබෙන්නේ. ලකුණු 50ක් මේ ක්‍රීඩා පිටිය තුල ලබා ගැනීමට නොහැකි ඉලක්කයක් නොවේ. ලාංකීය සැල්ක්ෂ යවුන් මදවේගී පන්දු යවන්න දැන් සූදානම් වෙනවා. සඳුන් හෙට්ටිආරච්චි විනිශ්චයකාරවරයා අපස්සු කරමින් ධනුෂ්ක සම්පත් ඉදිරියේ ප්‍රථම පන්දුව යොමු කරන්නට. හොඳ පන්දුවක් ක්ලික් පහරකට සමාන පහරක් කෙලි කිරීමෙන් එක ලකුණක් කරා ප්‍රතිමාරු කරගන්න ධනුෂ්ක සම්පත් දන්නවා මේ පන්දු යවන්න තරම කාර්යකාරියවක ඉන්දියාව පන්දු යවනවා සගෙවිගේ වකවානුව තුල ඔහු ධනුෂ්ක ප්‍රථම පන්දුව හරි දෙවන පන්දුව ක්‍රියාත්මක කරන්නට. තරකෙලි කිව්ව සැකලේ ඉවර බලමු. පාදයේද පිටියේද කියලා තවමත් නිශ්චය නැහැ. පන්දුව දැවටුනේ අතරික පාද ලකුණක් ඇටියටයි ලකුණු සටහනේ කියවෙන්නේ. පිටිකරවා සම්පූර්ණයෙන්ම පරාජයටපත් වුණා. මේ පන්දුව තුල අකිරිට සුදා ගන්නට බැරි වුණා. පන්දුවේ ගමන් මඟ පිළිබඳව ලෝබ හුස් එකක් තිබුණේ. පහතින් පන්දුව ගමන් කර කෙසේතත් ඒ ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 2 දක්වා යන නැංගී තිබෙනවා. ඊටාකාරයෙන්ම සම්පත් ඉදිරියේ මීළඟ පන්දුව යොමු කරන්න අතිශයම තීරණාත්මකයි. මේ සෑම පන්දුවක්ම ඉවර මීළඟ පන්දුව පිළිගන්නට. ඔරපොල්ටස් පන්දුව පයිලෙක් කලාපයේ දෙසින් පන්දු පහර එල්ල කරනවා. බලමු ලකුණු 6ක්ද ලකුණු 4ක්ද? ලකුණු 6යි. ලකුණු 6ක් ලකුණු සනාරට එකතු නායම ලකුණු 6 සමගම දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 8 දක්වා ඉහළ නැංගී තිබෙනවා. ධනුෂ්ක සම්පත් නිල් වල්පන විචිකාරතුමාගේ නිල්ලා සිටිනවා. විනිශ්චයකාර වරුතුමනි ඒ දෙපන්දුවක් ඇයි ඔබ නිහඬව සිටින්නේ කියන නමුත් නිල් වල්පන විචිකාරතුමා සඳහන් කළ කාණ්ඩය එය ෂෝල්ඩර් හයිට් එකට වඩා පහතින් ගමන් කළ පන්දුවක් වගේට ඔබ දන්නවා මේ නීතියක් නොවේ. ජාත්‍යන්තර නීතිය නම් ඉනේ නිහළ නොපතිත පුල්ටස් පන්දුව තමයි නිපන්දුවක් ලෙස සැලකන්නේ. නමුත් සැහැල්ලු පන්දුවේ නීතියක් නොවුණත් සාමාන්‍ය සම්ප්‍රදායක් ඇටියට මේ බෝල් ටයිම් ටෙනිස් පන්දුවේ තිබෙන අවදානම් අඩුවීම නිසා ෂෝල්ඩර් හයිට් එක තමයි භාවිත කරන්නේ. බොහෝ තරගමාලාවල වල හැබැයි මම දැක තිබෙනවා චෙස්ට් හයිට් එකක් භාවිත කරන අවස්ථාවල් පපු මට්ටම. නමුත් මේ තරගමාලාවේ ෂෝල්ඩර් හයිට් එක භාවිත කරන වගේ වේලස්සනම සඳහන් කළා. දැන් ධනුෂ්ක සම්පත් සූදානම් වෙනවා. ප්‍රථම පන්දුව හරි සිව්වන පන්දුව පිළිගන්නට. පරකෙලකන අප්ලික් කිරීමක් සිදු කරන්නේ ඔයවර ලෝනාන් කලාපයේ දෙසට උඩ පන්දුවක් ලෙස පැමිණියත් රැක ගැනීමට අවකාශයක් ලැබෙන්නේ නැහැ. ලෝනාන් කඩකියා උඩ පන්දුවට යනවාද නැද්ද කියන දෙගිඩියාවෙන් සිට අවසන් මොහොතේදී පන්දුව නතර කරගනිද්දී එක ලකුණක් ලකුණු සටහනට එකතු වුණා. එම ලකුණ සමග දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 9 දක්වා ඉහළ නැංගී තිබෙනවා. ධනුෂ්ක සම්පත් ලකුණු 8යි. ස්ට්‍රයික් එන්ඩ් එක තුල සිටින අකිල තවමත් ලකුණු ලබා ගැනීම ආරම්භ කරන එක අතිරේක ලකුණ සමගිනුයි ප්‍රක්‍රීඩාලවනිය සම්දෙනී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 9ක් ලෙස ඉහළ නැංවී තිබෙනවා. තවත් ලකුණු 42ක්. තවත් ලකුණු 43ක් තරගයේ ජයග්‍රහණයට අවශ්‍ය වෙ තිබෙනවා. ඉවර හොඳ පන්දුවක් ලකුණක් ලබා ගැනීමට අවකාශයක් නැහැ. මිනිත්තු 3ක් ගත වී තිබෙනවා. ප්‍රථම පන්දු හරි ක්‍රියාත්මක වද්දී මේ හොඳ ක්‍රියාත්මක කරන නොහොත් සූදානම් වෙනවා. තීරණාත්මක අවසන් පන්දුව අකිල ඉදිරි ක්‍රියාත්මක කරන්නට. ආරක්ෂාකාරී පහරක් එල්ල කරන්නේ. මිඩ් ඔෆ් කලාපයේ දෙසට පන්දු පහර එල්ල කිරීමෙන් එක ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. දෙවන ලකුණකට ධනුෂ්ක සම්පත්ගේ කැමැත්තක් තිබුණත් අකිලගේ කැමැත්තක් නැහැ. ඔහු සූදානම් සිටියේ නැහැ. දෙවනට අකිල ඉදිරියේ සූදානම් වෙනවා දෙවන පන්දු හරි පනදර සුපර් පැෂන් මේ තරගය ජයග්‍රහණය කිරීමට. එවර වයිට් පන්දුවක් අවසන් මොහොතේදී විශ්කාර වෙන හඳුනා ගන්නවා. වයිට් පන්දුවක් වගේට පායින් අසලින් පන්දුවේ ගමන් කරද්දී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 11 දක්වා ඉහළ නැගී තිබෙනවා. ඉතින් දෙක පන්දුවකට ආසන්න පන්දුවකට අකිල උත්සාහ කරේ. නමුත් එවර පායින් සිවුම් ලෙස ආක්‍රමණීයව වැඩි යන මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 11යි. මේ වන විට දෙවන පන්දුව හරි තවමත් නිත්‍ය අනුකූල කිසිදු පන්දුවක් ක්‍රියාත්මක කර නැහැ. දිව්‍යනවා left arm over the wicket ආකාරයෙන්. පරකෙල කරනවා මෙවර සෑහෙන වෙලාවක් කියලා තිබෙන්නේ. බලමු පන්දු රකින්න දෙදෙනෙකු උඩ පන්දුව ලෙසදී දැන් උඩ පන්දුව රැක ගැනීමත් සමගම කඩුල් එක අයිමි ව්‍යාම රාශියට උඩ පන්දුව රැක ගන්නවා. යනුව වැදගත් කඩුල්ලක් ඕන් කඩා පිටින් ඉවත් කරගන්නේ පැතුම් තරංග සහ රාශිත් දෙදෙනාම පැමිණියා උඩ පන්දුවට. අවසන් මොහොතේදී පැතුම් තරංග ඉවත් වුණා. රාශිත් උඩ පන්දුව ලබා දී රැක ගැනීමට ඉඩ ලබා දී යනුවයි ප්‍රථම කඩුල්ල අහිමි වන්නේ. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 11ක් ලෙස කියවෙදී. රිකාස් පැමිණෙමින් තිබෙන අංක 3 පිටිකරවා ලෙස ඔහු ස්ට්‍රයික් එන්ඩ් එකට පැමිණී තිය. ඔබ දන්නා අතීතයේ තිබුණේ උඩ පන්දුව රැක ගන්නා විට නන් ස්ට්‍රයික් එන්ඩ් එකේ කඩකියා ස්ට්‍රයික් එන්ඩ් එකට අන්තය මාරු කරගෙන තිබුණා. දෙවනවා කිල් මිලක පන්දුව එප කරාට වර ආකර්ෂණීය ඔන් ඩ්‍රයිව් පහරක් එල්ල කරනවා. ප්‍රිය තරගේ නරඹානනේ
රාමණීය පන්දු පහරක් කෙල කරන්නේ ලංකා සොබ්බෝල් ලයිව් හරහා නැවත පුනරූපණයක් නැරඹිය යුතුයම පොතේ හැටියට මෙන්න කළ ඔන්රයි පහර මේ බලන්න ඔබ මේ සජීවී විකාශය නරඹනවා නම් පැහැදිලිවම ඔබට දැක ගන්නට ලැබෙවි මේ ඔන්රයි පහර ආකර්ෂණීය වමත් පිටිකරවා එල්ල කළා ඉතාමත් හොඳින් එල්ල කළා ලෝනාන් කළා පිටියලින් පැතුම් තරංගගේ හිසට ඉහළින් එල්ල කළා දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 17යි රක්ෂිශාල පහරකට උත්සාහ කරේ නමුත් ඒවට සාර්ථක වන්නේ නැහැ විකාශගේ පිටේ විකාශ සිදිරි ඕවර් ද විකට් ආකාරයෙන් පැමිණ පන්දුවක් තුමු කරන්නට එවරත් පහරක් එල්ල කරනවා යලින්මයි පන්දු පහර එල්ල කරන්නේ කෙසේ වෙතත් මේ දැන් උඩ පන්දුව පැතුම් තරංග සුරකිව රැක ගැනීම සමගම මොහමඩ් රිකාස් කොණා පිටියෙන් ඉවත් වෙනවා රිකාස් පවා මවිතයකටපත් වුණා ඒ උඩ පන්දුව රැක ගැනීම සමග ඔහු පවා විශ්වාස කළේ ඒ ලකුණු 6ක් වගේ නමුත් මා පෙර සඳහන් කළේ ප්‍රිය ප්‍රේක්ෂකිනි මේ ක්‍රීඩා පිටිය හරහා හඹාගෙන යන සුලන් දානාව එක අන්තයකට වාසිගෙන දෙද්දී අනිත් අන්තයෙන් පිටිකරුවන්ට අවාසිගෙන දෙන තත්ත්වයක් තිබෙනවා ඒ අවාසිදායක තත්ත්වයට රිකාස් සෙවර මුහුණ දෙන්නට සිදු වෙන යන ඔහු ක්‍රීඩා පිටියෙන් ඉවත් වෙනවා දෙවන කඩුල්ල ලෙස පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 17ක් ලෙසට තැන්වලදී තිසර දේශාන් හරි අපූර්වට තමන්ගේ පිට ක්‍රියාත්මක කළ අවස්ථාව වර සාතක පන්දු පහරක් මේ ටිකට් කලාපයට ඉහිරින් ලකුණු 6යි ෆ්ලැට් 6 ආකාරයේ පන්දු පහරක් එල්ල කිරී තමා මුණ දුන් ප්‍රථම පන්දුවටම තරමක කෙටි පන්දුවක් පාද චලනය හරි අපූර්වට තිසර දේශාන් සකසාගෙන පන්දු පහර එල්ල කරා යනුව දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 23 දක්වා ඉහළ නැගී තිබෙනවා තවත් ලකුණු 29ක් ලබා ගත යුතුයි පානදුර සුපර් පැෂන් කණ්ඩායම මේ තරගයේ ජයග්‍රහණය කරන්නට නමක පිටිකරුවා පැමිණි විගසම විශාල පහරක් එල්ල කිරීම අකිලට එක පැත්තකින් මානසික වදයක් වන්නට ඇති දැන් ඔහු තමගේ නිවැරදි ගමන් මඟ තෝරාගත යුතුයි දේශාන් ඉදිරියේ පන්දියාවේ දෙපාරක් එල්ල කරන තිසර දේශාන් මෙවරත් සෑහෙන වෙලාවක් කියලා තිබෙන්නේ බලමු උඩ පන්දුව මේ දැන් රැක ගන්නවා තාරක මදුශංක යලිත් තරංග ලෝන් ඕනි සිට ලෝන් ඔෆ් දෙසට දිවාවා එලි කෝල් වේලස්සට කතා කිරීමක් එවනත් තිබුණේ නැහැ උඩ පන්දුව කවුරුන්ද රැක ගන්නේ කියන්නේ නමුත් තාරක මදුශංක තමන්ගේ S2 ඉවතට ගත්තේම නැහැ අවසන් මොහොත තෙක්ම ලංකේ සෑහළු පන්දුව තුල සිටින හරි අපූර්ව තුන්ගිරියව ක්‍රීඩකයා තාරක සුරකිව උඩ පන්දුව රැක ගන්නව දකින්නට ඇති තමන්ගේ චෙස්ට් එකට පපු මට්ටමක සෑහෙන සමාන්තරව අත් දෙක තබා ගනිමනුයි ඔහු උඩ පන්දුව රැකගත්තේ දෙවන පන්දුවාරි අවසන් යනුව පන්දුවාරි දෙකක් අවසන් වන විට ලකුණු 52ක ජයග්‍රහණ ඉලක්කය පිටපත් සහභාගී වෙන පානදුර සුපර් පැෂන් මේ වන විට ලකුණු 23යි කඩුළු 3ක් තම පන්දුව ඕවර් ද විකට් ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නට පුල්ටෝස් පන්දුවක් කෙවර පැතුම් තරංග ලබා දුන්නේ පන්දුව ලෝනයින් කලාපයට ඉහළින් ලකුණු 6යි ධනුෂ්ක සම්පට්ට පුල්ටෝස් පන්දු යොමු කිරීම බරපතලම වැරද්දක් මේ ක්‍රීඩකයා මේ සෑහළු පන්දුව තුළ හොඳ හැටි පත්තියම් වීසින ක්‍රීඩකයෙක් නිසා පැතුම් තරංග තවදුරටත් හිතුමයි මේ ක්‍රීඩකයාව පාලනය කරන්නට එම ලකුණු 6 සමග දැන් මුල් ලකුණු සංඛ්‍යාව 29 දක්වා ඉහළ නැගී තිබෙනවා පන්දු 11ක් තුළ ලකුණු 23ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්නට පිටින්නට තරමක් ඉපදින හොඳ පන්දුවක් කෙවර පැතුම් තරංගගේ ධනුෂ්ක සම්පත් පන්දුව නිදැල්ලේ ඇරියා වයිට් පන්දුවක් යයි විශ්වාස කරමින් සඳුනෙට්ටි ආරච්චි විශ්කාරතුමා තිරණකයා ධනුෂ්කය කිසිසේත්ම වයිට් පන්දුවක් නොවේ ඒ නිශ්චිත පන්දුවක් ඒ නිසා මා තවදුරටත් මුනිමත රකින්න වග ලකුණක් ලබා ගැනීමට ඉඩ කඩක් නැහැ ලකුණු 29ම ලකුණු සටහන අතර වී තිබෙනවා පන්දු 10ක් තුලදී ලකුණු 23ක් ලබා ගත යුතුයි එවැගේම පිටිකරුවන් දෙදෙනා අතර තරගයේ ක්‍රියාත්මක කරේ සුරංග මුතුනායක මහතායි කාණ්ඩය පැහැදිලිවම සඳහන් කරනවා දැන් පැතුම් තරංග සුදුනානම් පන්දුවක් යොමු කරන්නට පාරකෙලකනා ධනුෂ්ක සම්පත් සෑහෙන වෙලාවක් කියලා තිබෙන්නේ උඩ පන්දුව රැක ගන්නවා සමගම ධනුෂ්ක සම්පත් ක්‍රීඩා පිටියේ නිවත් වෙනවා මේ වීනස් බොලොඤ්ඤා ක්‍රීඩකයන්ගේ සැමරීම තුළ ඔබ දකිනවා ඇති ප්‍රිය ප්‍රේක්ෂකයනි ධනුෂ්ක සම්පත්ගේ කඩුල්ල ඔහුට මේ මොහොතේදී මොනතරම් නම් අවශ්‍යවාද කියා මේ පන්දුවාරයේ ප්‍රථම පන්දුව තුළ දුර්වල පුල්ටොස් පන්දුවක් පැතුම් තරංග ලබා දුන්නා නමුත් පැතුම් තරංග දෙවන සහ තුන්වන පන්දු තුළදී ධනුෂ්ක සම්පත්ගේ මානසික ඒකාග්‍රතාවය බිඳ වැටුවා යන ඔහුගේ කඩුල්ල දබා ගන්නවා දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 29යි පන්දුවාර දෙකකුත් පන්දු 3ක් අවසන් වද්දී කඩුළු 4ක් බිඳ වැටි පානතුර සුපර් පැෂන් කණ්ඩායම මේ තමයි මා සඳහන් කළේ ඊයේ සන්ධ්‍යා භාගයේදී තංගල්ල මහජන ක්‍රීඩා පිටිය තුළ වීනස් බොලොඤ්ඤා ක්‍රීඩකයන්ට සුපර් පැෂන් කණ්ඩායම ඉදිරි අවසන් මහා තරගයේ පරාජයට පත්වන්නට සිදු වුණා ලකුණු 23ක් ලබා ගත යුතුයි තරගය ජයග්‍රහණය කරන්නට පාරක් කෙලකනා නමුත් තරම සාතක පන්දු පාරක් නම් ඉක්මන් ලකුණක් කරලා ප්‍රතිමාරු කර ගන්නවා තිලින සමරතුංග නන් ස්ට්‍රයික් එන්නකට පන්දුව දමා ගැසුවත් පන්දුව කඩුල්ලේ දැවටුනේ නැහැ අතරමාරේදී ජයග්‍රහණ ඉලක්කය පිටපස්සයි මේ හඹාගෙන යන නිසා පන්දු 8ක් තුල ලකුණු 21ක් ලබා ගත යුතුයි තරගය ජයග්‍රහණය කිරීම සඳහා
කෙටි පන්දුවක් ලබා දුන්නේ ඉහළ නගින උඩ පන්දුවක් ලෙස නමුත් සාර්ථක වන්නේ නැහැ. රැක ගැනීමට හැකියාවක් නැහැ. ෆයිනල් කලපයේ දෙසට පන්දුව ගමන් කරද්දී එක ලකුණක් පමණයි ලකුණු සටහනට එකතු වන්නේ. මිලෙන්නට පුළුවන් දක්ෂමමත් ප්‍රතිකරුවෙක් දැන් පැතුම් තරංග ඉදිරියේ. ඊළඟ පන්දුව පිළිගන්නට පාරක් කෙල්ල කරනවා. ෆයිනල් කලපයේ දෙසට පන්දුව ගමන් කරන්නේ තිලන සමරතුංග දිවගොස් පන්දුව නතර කරගනිද්දී පාස්වෙන් එක ලකුණයි දෙවන ලකුණ කරාත් ප්‍රතිකරුවන් ප්‍රතිමාරු කර ගන්නවා. එම ලකුණු දෙක සමගම ක්‍රඩාලවනිය සම්දදී දැන් තීරණාත්මක අවසන් පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට. රලෝ බවුන්ස් එකක් සහිත පන්දුවේ මිලන ප්‍රේෂාන් සම්පූර්ණයෙන්ම පරාජයට පත් කළා. ඉක්මන් ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. ඒ අතිරික පාද ලකුණක් ඇටියටයි ලකුණු සටහනේ කියවෙන්නේ. එම ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව 34 අමුදු විකට් ආකාරයෙන් ඊළඟ පන්දු යොමු කරන්නට. මේක වැඩි කරමින් යම කරන පන්දුවට මේ ටිකට් කලාපයට එළින් පන්දු පහරක් කෙල්ල කරනවා. ලකුණු 6යි. පන්දුව දෙස අවසන් මොහොත තෙක්ම තමාගේ ඇස් දෙක රඳවාගෙන සිට අපූර්ව පන්දු පහරක් කෙල්ල කිරී තරමක් අධික ඔහුගේ දිගයි මේ කොළඹගේ අල්ෆාන්ගේ උට ඇද පන්දු පහරවල් එල්ල කිරීමේ හැකියාව තිබෙන නැතිනම් පන්දුව තමත් හොඳින් හරවා එල්ල කිරීමේ හැකියාව තිබෙන දක්ෂ කොණගේ අල්ෆාන් එම ලකුණු 6 සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 40 දක්වා ඉහළ නැගී තිබෙනවා. පන්දු 4ක් තුල තවත් ලකුණු 11ක් ලබා ගත යුතුයි. තරගයේ ජයග්‍රහණය කඩ මේ තමයි ප්‍රිය ප්‍රේක්ෂකනේ මා සඳහන් කළේ මේ කණ්ඩායම් දෙක එකිනෙකා මුණ ගැසෙන ඕනෑම මොහොතක අවසන් පන්දුව තෙක් නිර්මාණය වන්නේ සීතල යුද්ධයක්. ඒ සීතල යුද්ධය අද පුත්තලමේදී මේ ගිනියම් දහවල තුල දැන් නිර්මාණය වී තිබෙනවා. දිව්‍යනවා තාරක මදිශංක ඊළඟ පන්දුව එම කරන්නට හරවා පාරක් කෙල කරන වාසනාවකට පිටේ පූර්ණ මුණ තියෙන මේ පන්දුව දැවටෙන්නේ කවිදි රෝෂ් පන්දුව රැකගෙන ඉක්මනින්ම බාර කරනවා අනානි ස්ට්‍රයික් එන්ඩ් එකට එක ලකුණක් පමණයි ලකුණු සටහනට එකතු වන්නේ. සැබවින්ම මේ විශිෂ්ට ගණයේ පන්දුව රැකගෙන බාර දීමක් ලබා ගත යුතුයි. තාරක මදිශංක රවුන්ඩ් විකට් ආකාරයෙන්ම දිව්‍යනවා මිලින ප්‍රියශාන් ඉදිරියේ ලෝ පුල්ටස් පන්දුවක් ලබා දුන්නේ වාසනාවකට පිටේ දැවටුනේ නැහැ. හරියාකාරව ඉක්මන් ලකුණක් කරා ප්‍රතිමාරු කරගන්නදී බලමු දුවද්දී දැවිය ගැනීමට ආසන්න අවස්ථාවක්. නමුත් දිල්වල්පුර විශ්කර්තුමා නිහඬයි. තිරණ එක්කලා පිටිකරුවා තමගේ සීමාව ස්පර්ශ කළ වග පන්දුව කඩුල්ලට දමා ගසද්දී ලකුණක් ලකුණු සටහනට එකතු වුණා. ඒ අනුව දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 42යි. පන්දු දෙකක් තුලදී දැන් මිනිත්තු 15 අවසන් වී තිබෙන යන යාර 15 කොටසට පන්දු රකින්නන් සිව් දෙනෙකු රඳවා ගත යුතු වගේ තරග සංවිධානය හරි අපූර්ව ක්‍රීඩාවක් වගේට මීටත් වඩා නිදසුන් තවත් තිබෙනවා දෙහන්න මේ තරගය තුල ඔප්පුවී හමාරයි. දැන් තාරක මදිශංක අල්ෆාන් ඉදිරියේ සූදානම් වෙනවා. තීරණාත්මක අවසන් පන්දු වාරේ පස්වන පන්දුව රයිට් ආම් රවුන්ඩ් විකට් ආකාරයේ නිල් වල්පොල විනිශ්චයකාරවරයා පසු කරමින් ක්‍රියාත්මක පතල සබඳතාවයක් ඇති වුණේ නැහැ. නිසා මේ මොහොතේදී වීනස් ක්‍රොඩිකයන්ට වැඩි වාසියක් තිබෙනවා මේ තරගය තුල. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව තුල අවසන් පන්දු දෙක ලකුණු 9ක් අනාවැකි කියන්නට අපිට කිසිසේත් හැකියාවක් නැහැ. තාරක මදුශංක දැන් සූදානම් වනවා මේ වාමත් පිටිකරවා ඉදිරියේ මේ තරගයේ ක්‍රියාත්මක වන මා විශ්වාස කරන අතිශයම තීරණාත්මක පන්දුව රවුන්ඩ් විකට් ආකාරයෙන් පැමිණ ක්‍රියාත්මක කරන්නට. දිව්‍යනා තාරක මදුශංක පාරක් කෙල්ල කරනවා. පාරක් කෙල්ල කරන්නේ බලමු එක ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. පැතුම් තරංග පන්දුව රැකගෙන මාර කරනවා. අනාංශක එන්නකේ බෙන්සිවත් කළා විය යුතුයි. දැවි යනවා හිතෝ තුනේ යනුව කඩුල්ල එක හිමි වියාම බලමු දැවිගේ පිටිකරුවා මිලින ප්‍රේෂාන්ද නැතිනම් අල්ෆාන්ද කියා පන්දු දෙකකට ලකුණු 9ක් අවශ්‍යව තිබි මොහොතක දෙවන ලකුණ කරා ප්‍රතිමාරු කරගනිද්දී කඩුල්ල එක දැවි යාම මිලින ප්‍රේෂාන් ක්‍රීඩා පිටියේ නිවත් වී තිබෙන එක පන්දුවයි ලකුණු 8යි ජයග්‍රහී ඉලක්කයේ දැන් තාරක මදුශංකට තිබෙන එකම වගකීම මේ අවසන් පන්දුව තුල නීත්‍යානුකූල පන්දුවක් ක්‍රියාත්මක කිරීම පමණයි. විශාල පහරක් එල්ල වුණත් මේ තරගයේ ජයග්‍රහණයේ වීනස් බොලොඤ්ඤා අතේ තිබෙන්නේ තාරක මදුශංකට තිබෙන මා පෙර සඳහන් කළාක් මෙන්ම එකම වගකීම දැන් නීත්‍යානුකූල පන්දුවක අවශ්‍යතාවය පමණයි. මේ පන්දු වාරිය පුරාවටම තාරක මදුශංක රවුන්ඩ් විකට් ආකාරයෙන් මේ පන්දුව ඔබ දකින්නට ඇති. දකුණත් තවත් පිටිකරුවන් දෙදෙනාටම රාක්‍ය පාරක් කෙල්ල කරනවා. ආකර්ෂණීය ෆ්ලික් කිරීමක් කරනවා. ලකුණු 6යි. නමුත් එක ලකුණක තියුණු ජයග්‍රහණයක් ලබා ගන්නවා. පානදුර සුපර් පැෂන් කණ්ඩායම පරාජයට පත් කරමින් වීනස් බොලොඤ්ඤා කණ්ඩායම සාම්ප්‍රදායික සටන් කරුවන් දෙදෙනා එකිනෙකා මුණ ගැසිද්දී පුත්තලමේදී පැය 24කට මත්තෙන් පැය 24ක් යනට මත්තෙන් තංගල්ලේදී ඒ සමස් භාගයේදී ලද අමීරි පරාජයේ කටුක වේදනාව නැවත සිනහවක් බවට පත් කර ගන්නවා වීනස් බොලොඤ්ඤා ක්‍රීඩකයන්. සැබවින්ම ප්‍රේක්ෂකයන්ගේ ඉහළ අවධානයක් දිනාගත් තරගය තුළ තියුණු සටනකින් අනතුරුව ලාංකීය සෑහළු පන්දුවේ පොයින්ට් සිස්ටම් වර්ගීකරණයේ අංක 1 කණ්ඩායම එක ලකුණකින් පරාජයට පත් කළමින් නොවන් නිලපුල් චැලෙන්ජ් ට්‍රොෆි තරග මාලාවේ තවදුරටත් තමන්ගේ ස්ථානය රැක ගන්නට වීනස් බොලොඤ්ඤා කණ්ඩායමට හැකියාව ලැබෙද්දී ජනක පීරිස් මහතාට ස්තුතිය ප්‍රති කරනවා. සෑහෙන වේලාවක සිට මේ ක්‍රීඩා පිටියට පැමිණ මේ තරග මාලාවට පවා
අනුත් ගායක දායකත්වය ලබා දුන්නා සුපර් පැෂන් රෙදි පිළිමාලිගේ සුපර් පැෂන් කණ්ඩායමේ කළමනාකාරතුමාට ස්තුතියි.